මගේ රත්තරන් ජනතාවට සුබ දවසක් වෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. අද මේ මොහොතේ 8:27 වෙලාව ලයිව් එකක් එන්න හිතුනේ. ඊයේ ඉඳන් ලයිව් එකක් එන්න බලන් හිටියේ. ඔයගොල්ලෝ කතා කරන්න මොකද හිරු ස්ටාර් වේදිකාවෙන් සමු ගන්න වෙනවා. ටිකක් දුක අවස්ථාවක්. මොකද ජනතාව ගොඩක් බලාපොරොත්තුෙන් හිටියේ මං ගැන ෆයිනල් සින් කරයි කියලා. මාත් බලාපොරොත්තුෙන් හිටියා. එක දෙයක් අද මම ලයිව් එකේ ඉන්නේ ඕගොල්ලන්ට ස්තුති කරන්න. ඕගොල්ලෝ මගේ අම්මලා තාත්තලා වගේ ළඟින් හිටියා මේ වෙනකන්. ඉස්සරහට දී කියලා මම අනිවාර්යෙන් දන්නවා. මොකද නොසිතු විදිහට අයින් වෙන්න ඕන. ජනතා වෝට් මදි වෙලා නෙමෙයි. ඒක මම දන්නවා. ජනතා වෝට් වලින් බැලුවොත් ත්‍රිවංග දේශාන්තර යන්න වෙන කාටවත් නැහැ. ඒක මම දන්නවා. මොකද ඕගොල්ලෝ මාත් එක්ක ඉන්නවා කියලා මම හොඳ දන්නවා. මොකද වැටුණ වෙලේ ඕගොල්ලෝ මාත් එක්ක හිටියා. ඒක හැම රටම දැක්කා. ගොඩක් ස්තුතියි. ඔයාලා මට දුන්න කමෙන්ට් පෝස්ට් හැම දෙයකම ගොඩක් ස්තුතියි. මේ අවස්ථාව මම ලයිව් එකෙන් හිතුවේ ඔයගොල්ලෝ ස්තුති කරන්න. මොකද හිරුස්ටා වේදිකාවෙන් අන්තිමට අයින් වෙලා යද්දි මයික් එකෙන් කතා කරන්න හම්බෙන්නේ නැහැ මට. මොකද මයික් එකේ පොඩි මොකක් කාර්මික දෝෂකින් හිරුස්ටා වේදිකාවෙන් ඒක මේ කතා කරන්න බැරි තරම් වැඩ කරන්න තියෙනවා. ගොඩක් දුක හිතන ජනතාවට මම කොහොමද ස්තුති කරන්න කියලා මේ තරම් ගෙනාවට. ඇත්තටම හදවතින්ම මේ ගමන එක්කන් ආවේ අම්මයි තාත්තයි අයියයි මාර දින මහන්සි වුණා. ලොකුවට සල්ලිකාරෝ නෙමෙයි. අපි ගොඩක් දුක් මිනිස්සු ගොඩක් මහන්සි වුණා. මොකද නිදි මරාගෙන හැම දෙයක්ම කරලා ෆයිනල් එකේ දකින්න දෙමාපිය ගොඩක් ආසාවක් තිබ්බ. ගොඩක් ලොකු ආසාවක් තිබ්බ. ඒ වගේම දැනගෙන හිටියා 85ක් විතර එද්දී අනිත් කෑන මේ ගෙදර යන්න වෙයි කියලා. මොකද ඒ වුණාට මේ ලොකු විශ්වාසයක් ජනතාව ඕගන කරන විශ්වාස කෙල්ල නැහැ කවදා. මොකද ඕගොල්ලෝ මාත් එක්ක ඉන්නවා කියලා මම දන්නවා. ඒක මම දන්නවා. කවුරු දන්නේ නැතත් මම දන්නවා. මොකද හැම එක්කෙනාට Facebook account එකකට ගියත් ලයික්ස් කමෙන්ට් හැමදේම බලුවම පස්සේ ත්‍රිවංග දේශාන ඔක්කොම වඩා ඉදිරි. මේ ජනතාව රත්තරන් ඕගොල්ලෝ හින්දා. එදා දවසේ ත්‍රිවංග දේශාන වීරයෙක් වගේ සින්දු කියනවා. ඒක ලොකුම හේතුවක් වෙන්නේ එක්කනේ. ඒ හසංගි. එයා තමයි. මොකද රියසල් එකේ මම පොඩි දුකක් හිතලා වෙලම සින්දු කියලා බහිනවා. ඊට පස්සේ ළඟට ඇවිල්ලා කියනවා කියන්න මේක තමයි දවස අන්තිම දවස උමර කියන කියලා. ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම මම හිතනවා එදා දවසේ මම උපරිම සාධාරණ කරා ගීත දෙකට රන්නන්න අත බැලෙන්නේ මාවිරම නූපන් කුමාරය ත්‍රිවංග දේශාන්ට ඒ වගේ ගීතත් ගායනා කරන්න පුළුවන් කියන එක පෙන්නුවා එදා දවසේ. මොකද දවසේ උදේ බලලා හවස සින්දු කියන්න එහෙම ලොකු එහෙම හැකි කියන්නේ අහලා තියෙන ගීත එහෙම කියන්න බෑ. මොකද අහලා තියෙන ගීතයක් කියන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕන දැන් ත්‍රිවංග දේශාන නිදහස් මිනිස්සෙක් ෂෝස් වලට කලින් ෂෝස් වලට කතා කරා. ඒවට හිරුස්ටා වේදිකාව නිසා අතපසු වීම වුණා. රටවල් ටූර්ස් වල හැම එකම කතා කරා. එන්න පුළුවන් හැම දෙයකටම බෑ හිරුස්ටා ඉන්න බෑ. එහෙම දේවල් මම කටින් කියවලා ඇති. කියනවා දැන් ඕගොල්ලෝ අතර ඉන්නේ. ඕගොල්ලොන්ට දෙයක් කරනවමයි. අනිවාර්යෙන් ත්‍රිවංග දේශාන් කියන නම නැති කරන්න බෑ කියලා ඕගොල්ලෝ අද ඔප්පු කරා. thank you. කිසි දුකක් නැහැ. අද මම සතුටින් ඉන්නේ. මොකද ඒ ඕගොල්ලෝ හින්දා. කියන්න ඕන හිරුස්ටා වේදිකාවේ ලයිව් එකකට වඩා ජනතාව මට ආදරය කරන එකට ගොඩක් ස්තුතියි. ඇත්තෙන් මේක දෙයක් කියන හිරුස්ටා වේදිකාව තමයි ත්‍රිවංග දේශාන් කෙනෙක් ලෝකෙට පෙන්නුවේ. ලෝකෙ පෙන්නුවේ. ඒ වගේම හිරුස්ටා වේදිකාවේ මතක් කරන්න ඕන චරිත ගොඩක් හිටියා. ඒගොල්ලොන්ට ස්තුති කරන්න වෙලා තිබ්බේ නැහැ. ගොඩක් දුර එක්කන් ගියා. රවි අයියා, රේස, නායක සජි ඔක්කොම ලොකු ක්‍රූ එකකට මම ඔක්කොටම ස්තුතිවන්ත වෙනවා. මොකක් හරි එදා දවසේ
ජනතා වෝට් මදි නේද? එහෙම නැහැ. ජනතා වෝට් ඔප නැති මට මේක මම දන්නවා. මොකද කාර්ය ප්‍රදෝෂකින් ඇප් එක ගොකරි වෙලා තිබුණා. ඒ නිසා ජනතා වෝට් එක කරන්න බැරුව දුක් වෙච්ච මිනිස්සු ගොඩයි ආපු කෝල්ස් ගොඩයි මාරයි. අම්මා කෙනෙක් කතා කරලා කිව්වා අපේ දුව කන්නේ නැහැ. අපේ පුතා කන්නේ නැහැ. කෙවිච්ච ගොඩක් දුකයි. ඇත්තටම ආදරේ. මේක මගේ ජීවිතේ. මම ආදරෙන් ඉල්ලනවා. මෙතනින් එහාට මම වටන්න එපා. තිවක දේශාන් කියනම අනිවාර්යෙන් මේ රටට දන්නලා ඉවරයි. දෙක මම දන්නවා. ඒක ඕගොල්ලෝන් හින්දා මට පේනවා. අනිවාර්යෙන් ජනතාව ඕගොල්ලොන්ට වෙන දේවල් නැති වෙන වෙන දෙයක් අහන්න බැරි වෙන විදිහට තිවංග දේශාන් මහන්න ලොකු දේවල් ටිකක් ඉස්සර අනිවාර්යෙන් කරනවා. මේ ටිකේ මම කිරිගෙනවා මගේම සෝන් එක ජනතාව ඕගොල්ලෝ හින්දා තිවංග දේශාන් කිව්වම ඇස්සට හිතෙන කඳුළු වැටෙන ලස්සන ගීත ලස්සන දෙයක් රටට වැදගත් දේවල් ගොඩක් කරන්න ආසාවෙන් බලන් ඉන්නවා. ඒ වගේ කියන්න ඕන මගෙත් එක්ක මෙච්චර කල් හිටිය ඔයාලා ඉස්සරහටත් මගෙත් එක්ක ඉන්න. හිරුස්ටා වේදිකාවේ යාළුවෝ ගැන ගොඩක් තේරුම් ගත්තා. යාළුවෝ ගැන ගොඩක් තේරුම් ගත්තා. මනුස්සය එහෙම හැම එක්කෙනාම එක වගේ නැහැ. ඒක තේරුම් ගත්තා. ඒක එහෙමයි TDK ගෲප් එකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මගේ යාළුවෝ කට්ටිය. ලොකු ගේමක් දුන්න මාව. අන්තිම 4 දෙනා අතර දකින්න ඕන කියන එකට ෆයිට් කරා. ඒ වගේම ඔයගොල්ලෝ ෆයිට් කරා මම දන්නවා ඔයගොල්ලෝ ඔක්කොම ස්තුතියි. ඇත්තටම කියනනේ මේ ලයිව් එක ඉන්න හිටියේ එන්න හිටියේ එන්න බැරුව ගියා. මොකද හිතට දැනුන ප්‍රෙෂර් එකත් එක්ක හැමදේම එක ආදරෙන් ඉල්ලනවා කවදාවත් තිවංග දේශානන්ට වැටෙන්න දෙන්න එපා. ආදරෙන් ඉල්ලනවා ඕගොල්ලෝ වෙනුවෙන් ඉස්සරහට ලොකු දෙයක් කරන්න බලන් ඉන්නවා. ළඟදීම තිවංගගේ නිව් සෝන් එක ඕගොල්ලොන්ට දෙන්න ආදරෙන් බලන් ඉන්නවා. ඒ වගේම කියන්න ඕන ගමේ කට්ටිය ලොකුවට මහන්සි වුණා. අපිට අතිවංක කියන එක ගොඩක් මහන්සි වුණා. ඒ වගේ කියන්න ඕන හෙට අපේ දිවුල පිටිය ප්‍රදේශයේ මං වෙනුවෙන් ජනතාව පෙළපාය ලෑස්ති කරලා බෑන් ගාලා ලොකු දෙයක් කරන්න බලන් ඉන්නවා. ඇත්තටම ඔයගොල්ලෝ ගොඩක් ස්තුතියි. ඔයගොල්ලෝ මාත් එක්ක හිටියට ගොඩක් ස්තුතියි. ඉන්නවට මාත් එක්ක ගොඩක් ස්තුතියි. ආසයි. එන්න පුළුවන් කට්ටිය ආදරෙන් ඉන්නවා හෙට දිවුල පිටියට 3ට විතර එන්න කියලා. ළඟ ඉන්න කට්ටිය නැත්නම් ලයිව් එකකින් හමු වෙමු කියලා ආදරෙන් ඉල්ලනවා. හරි. තිවකට දුකක් නැහැ. හිරුස්ටා වේදිකාවෙන් අයින් වෙන මුණකට මොකද මේ ඕගොල්ලෝ හින්දා හන හිනාගලා ඉන්න පුළුවන් මේ ඕගොල්ලෝ හින්දා එක දෙයක් ආදරේ මතක් කරනවා මිනෝෂ මැඩම් අම්මා කෙනෙක් වගේ මාව බලාගත්තා. thank you. රෝගාන්ස ශ්‍රේයාන්ස ආදරේ මතක් කරනවා දෙන්නවා. තව එක දෙයක් කියන්න ඕන. දිවංක සුජාලට මොකද්ද Facebook වල ගියා රෝගාන්සලට මොකද ප්‍රශ්නයක් ඇති වුණා මෙහෙමයි වගේ. ඇත්තටම කියනවා රත්තරන් ජනතාවේ ඕගොල්ලෝ මට ආදරය කරපු විදිහ මම ඕගොල්ලන්ට ආදරය කරපු විදිහ. එදා මම ඒක දැක්කා. එක දෙයක් කියනවා. තිවක දේශාන් සතෙක් නෙමෙයි එහෙම
ආටිස් කෙනෙක්ටවත් කාත් එක්කවත් රණ්ඩු වෙන්න තිවංක දේශායක හැම නිහතමානී මිනිස්සෙක් එක ඔයගොල්ලන්ට තේරෙයි දැකෙන කට්ටිය දැකලා තියෙන කට්ටිය කතා කරලා තියෙන කට්ටියට රණ්ඩු කරන්න යන කෙනෙක් නෙමෙයි ජනතාවට මං වෙනුවෙන් මහාසිත ජනතාවට ඒ වෙලේ හිතච්ච දේ ඒගොල්ලෝ කරලා මොකද ගැටුමක් තියා කිසි දෙයක් තිවංක දේශා දන්න තිවංක ඒ වෙලේ ඉන්නේ තිවංක මෙතන ඒ වෙලේ ඉන්නේ හිරුස්ටා වේදිකාව ඇතුලේ එළියට යන්න හම්බෙන්නේ නැහැ බලබලක මට කිසි දෙයක් දන්නේ නැහැ ආදරෙන් ඉල්ලනවා දන්නේ නැති දේවල් කියන්න එපා මොකද ඒක ලොකු වරදක් වෙන්නේ සුජාන් කියන්නේ මගේ සහෝදරයෙක් වගේ අපේ සහෝදරයෙක් සුජාන් අමිල ශම්මි මංගලනෙක්ස් තුන්දාන සුපතන ආදරෙන් ලොකු ගමනක් යන්න කියලා අනිවාර්යෙන් ජනතාවෙන් ඉල්ලනවා ඔයගොල්ලොන්ගෙන් මාව වටන්න එපා කියලා මොකද ජනතාවගේ ආදරේ මං ඔයාලට ආදරය කරන නිසා මට විශ්වාසයි ඔයගොල්ලෝගේ ආදරේ මට ලැබෙයි කියලා සුජාන නාන්දු අහිංසක මිනිස්සෙක් ලොකු ගමනක් යයි ඇමරිකාවෙන්ද ලොකු ගමනක් යයි මංගලනෙක්ස් සම්මේ නමක් තිවංග දේශාන් ජනතාවත් එක්ක ඊටත් වඩා ලොකු ගමනක් යයි අනිවාර්යෙන් thank you ඔයගොල්ලෝ මාත් එක්ක මේ ඉච්චර කාලෙ හිටියට මෙතනින් එහාටත් මාත් එක්ක ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා තිවංග දේශාන් ඔයගොල්ලෝ ඉන්න කවදාවත් වැටෙන්නේ නැහැ වටන්නත් බෑ හිරුස්ටා වේදිකාවෙන් හදපු තිවංකව හිරුස්ටා වේදිකාව මොකද හිරුස්ටා වේදිකාවේ තිවංග දේශාන් හිරුස්ටා වුණේ පළවෙනි සින්දුවෙන් ඒ ඔයගොල්ලෝ හින්දා සයියාවගේ ඉඳ වැළඳගත්ත ඔයගොල්ලෝ ගොඩක් පිං මට උදව් කරාට ඔයාලත් එක්ක මම ඉන්නවා මාත් එක්ක ඔයාලා ඉන්න කියලා ආරාධනෙන් ඉල්ලනවා. ඒ good night හැම දිනකටම. Thank you.